ඒක හම්බෙනවම ඉන්නේ ඒතකොට තව අවුරුද්දක් අපේ පහක් තේරෙනවනේ. ඒ ස්ට්‍රෝබෙරියම් කම්පියුටර් ආ කම්පියුටර් අපේ වගේ කරේ. ඒ දින පාදන්නේ. what? නෑ හරියට මේ ඉවෙන්ට් එක වුණා මුල මේක හරියට තියෙනවා. ඔව් ඒක තමයි නෑ. මේක නෑ. ඒක තමයි ඕනේ කියලා නෑ මචං. මොකක්ද නෝ? නෑ මම දාගන්නවා මේක. ඒක ඔය කරන්නේ. ඒකෙන් තවත් දෙහෙල තියෙන නිසා පොඩි ප්‍රශ්නයක් තිබුණා අපිට. ඔව්. ඒකට එන්න බැරි. දැන් මේ විභාග ප්‍රෝග්‍රෑම් එකේ හැටියට ටීචර්ස් වෙලේ ඔක්කොම එක දවසේ වෙනවනේ මට. ඔව්. ඒක හොඳයි. ඒත් අපි කට්ටිය සෙට් වෙන්න තියෙන්නේ. ඇත්තටම මේක මේ ඔයගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක ආවට එන්ටර් තමයි එන්ටර් අපිට දෙන්න බෝම්බ එකක් දෙන්න. ඒක දවස් ටික ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කියලා එක දවසේ මේකයි කරන්නේ. ඒක ඒකට අපි හොඳයි ඇඩ්ජස්ට් කරන්න. මේ ප්ලෑන් ප්‍රෝග්‍රෑම් ප්ලෑන් එක හොඳයි. ඩිස්කස් කරලා එක දැනට එමු. ඔව්. හරිද? මේ මොකද තමයි මේක දැන් මගේ උදාහරණවත් මේ මුතුනේ අපි සේවම කරන්න ඕනේ මචං. අපිට හම්බෙලා දෙයක්වත් නෑ මේක හැම තිස්සම කියන්නේ මේක අන්තිම මොහොත අන්තිම ඉවෙන්ට් එක අපිට බැච් එකක් හැටියට ඇතුළු තිබ්බේ මචං පොඩි ඩවුට්ස් ආව මත බෙද ටිකක් ආවා. ඉතින් අපි පොඩ්ඩක් යනවා ඉවර වෙනවා ටිකක් ආවා. ඒකයි අපි දැන් මේ ටීම් එකත් එක්ක ෂෙයා කරනවා. right? ඊට පස්සේ අපි සතියක් විතර කාලයක් දෙමු. ඒගොල්ලන්ට මොන හරි අයිඩියාස් තියෙනවා නම් මේකට ඔබ්ජෙක්ෂන්ස් හරි මොන හරි තියෙනවා නම් ඇඩ් කරන්න තියෙනවා නම් දෙන්න කියලා. right? මොකද මෙතන ඉමු අපි කතා කරගමු. මම දැන් ඇවිල්ලා ඉන්න කට්ටිය ඉස්සලා මොකද ඒක තමයි කියන්නේ. මුත් ගමු. ඒක නම ඒක පම කිව්වනේ දැන් කතා කරන්නේ. right? ඉතින් ඔයගොල්ලෝ කතා කරලා තමයි මේක හරියන්නේ. ඒ කියන්නේ අපි ඒක කවදාවත් විරුද්ධ මතයක් විතර ගන්නෙ නෑ. ඒක අපි ඇවිල්ලා පොසිටිව් මේක මේමයි ඉතින් අපිට ඇත්තටම සබ්සෙට් එකක් හැටියට මේකක් කියලා ගන්න බැහැ. අපි ඇත්තටම අපි බෙදෙනින් නැගේ බලමු. කියනවා වගේ මෙතන කට්ටිය අයිඩියා ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම මතය අපිට බැච් එකට දාලා තමයි ගන්න වෙන්නේ. right? මොකද නැත්තම් ඉන්න 20කේ හලෝ ඔබ්ජෙක්ෂන් සෙයි. අර මැජොරිටි කැමතිද කරමුද? ඔව් දැන් අපි ඩේට් එකේ නම් එහෙම තමයි මැජොරිටි එක නෙමෙයි. ඔව් මට එහෙම නැතුව කරන්න බෑ. ඩේට් එක ෆික්ස් කරලා ඉඳලා හැමදේම මැජොරිටි එක කැමති තමයි ගියේ. මගේ මතේ මම කියනවා. මට මතයි බැංකට් හෝල් එක හරියට එක. හරිද? අනිත් එක මචං දැන් රූම්ස් එක ඕකේ. හරි හැබැයි මම කියන්නේ ඒක කැමති කට්ටියට චූස් කරගන්න දුන්නා නම් හොඳයි කියලා. හරි. එතකොට ඒක ඕවර් නයිට් ඉන්නවා නම් ඒගොල්ලන්ට කැමති නම් දාගත්තා ඉන්දියා. දැන් එහෙමයි. ඔතනදී working method agree. කියයි කියලා හරි අපි වැඩිපුර ගණන් ගන්නේ නෑ නෑ ඒක හරි මට ඒක මට තේරෙනවා. මොකද මුදලේ ප්‍රශ්නයක් ඔතන එන්නේ ඔන්න ඒක මට තේරෙනවා. හරිද? දැන් ඔයා කියන විදිහට මම රූම් එක ගත්තත් නැතත් 50 නම් 55 නම් දෙන්න ඕනේ. ඒකනේ කියන්නේ. හරිද? ඉතින් මම කියන්නේ ඒ අපි ඒ කුස්සට අපිට ඒ අනේකම එක්ස්ට්‍රා අනේක පොටා හොටෙල් එකකින් හම්බෙච්ච එක කියන්නේ දැන් අපි අතන ලක්ෂයක් බැක්කට් හොල් එකකට දෙන්න කතා කරනවා. ලක්ෂ ඒක තියෙනවානේ. ඒවල අපිට ඒක එන්ටයිටල් නැහැ. ඒ කියන්නේ අපි ඉවෙන්ට් එක දුන්නට එයාලා අපිට වෙනම charge කරනවා. මේකට. මොකද මචං අපි ඔතන කතන්දරේ සිද්ධාර්ථයේ තියෙන්නේ අපි ෆුල් බෝඩ් අපි රූම් charge එකක් අපි මේව කරලා තියෙනවා. හරි ලෝක ගණන් හදාදී අන්ට දැන් මම පොඩි එක්ස්ප්ලেইন කරන concept එක අපි ඒකට අපි ඒක මචංම ගණන් බැලුවේ මම ඒ concept එකට. ඉන්නයි මේකටයි right. සූර්යගේ මචං පුලින්ම කිව්වා අපිට අපි මොකද ඉතින් අපි වැඩි කාපලස් හදක් විතර ඕනේ කියලා. ඒතර මචං අපේ හටක් නැහැ දෙන්නත් බෑ. ඊපස්සේ අපිට කියන්නේ ඊය තමයි උන් කියන්නේ. හරි. ඊය මචං ඇත්තටම මදි. ඒක නෑ නෑ මම ඊළඟ හොටෙල් එකකින් බුක් කරලා දෙන්න. ඒක කියන්නේ නෑ. මෙතන කේස් එක එක්ස්පෙක්ට් කරනවා. right. එතකොට අන්ට අපි කියන කතා කරා විදි කීපයකට. මේක අපිට මේක කවම තියෙනවා. right. අපිට කාපලස් ඕනේ. right. ඉතින් ඒගොල්ලන්ට ගමනට කමන්නේ.
mute එක අයින් කරන්න. mute නෑ mute එක. උදේ මගේ. මේක ගත්තොත් එතකොට ඔය ලක්ෂය අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ජීවන අන්තරාවට ඒ ලක්ෂය ගන්න වෙන්නේ නැහැ. but ඊට පස්සේ අපි ගණන් හදලා බලද්දී half board එකේ full board එකේ right අපිට හම්බෙච්ච room cost එකේ වෙනස per person 1500යි මචං half board එකේ full board එකේ per person වෙනස ආවේ. හරිද? whereas අපි meal එකකට අපි ගන්නවා නම් 7500ක් යනවා මචං අපි hall එක book කරොත් meal එකත් එක්ක. right? එතකොට ඒව ගණන් බැලුවම දැන් අපිට මේ අමතර ලක්ෂය ගෙවලා මෙතන full board එක දාලා දින එක මම උඩට ෂේප් කරන එක ලොකු වාසියක් ආවා. ඔය දැන් ෂේප් දැන් ඔය කියන විදිහට පිටරට ඉතිරි කරුව ලංකාවේ ඔය හැම කෙනාම අර මුදල දාන්න ඕනේ. නෑ මුදල දාන්නේ අපි කිව්ව 10000 එක දාන්න ඕනේ මචං. right? ඒකයි දැන් මෙතන මචං අපිට ස්පොන්සර්ෂිප් එක කියන්නේ අපි දාලා තිබුණ බ්‍රේක්ඩවුන් එක ඒ බ්‍රේක්ඩවුන් වල හැටියට මම අපිට කම්පියුටර් ස්පොන්සර්ෂිප් එක ආවොත් අපිට ඒක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. right? ඒ අපි ස්පොන්සර්ෂිප් එකට සහාය කරනවා අපි කියන්නේ අපි සියලු දෙනාම at least 30,000 or 40,000 ලබා දෙන්න කියලා. ඒ සෝනි ඒ ස්පොන්සර්ෂිප් ආවොත් මචං අපේ ඉවෙන්ට් කොස්ට් එක එහෙම ගාවෙනවා. ඔය හයිකෝල ස්පොන්සර් එකක් ආවදී ඔය වගේ කැටගරි එකකට දාන්නේ. ඉසුරු මේ කැටගරි එකේ ඇන්ටර් මේ කැටගරි එකේ ලජිත් මේකේ ඒ කැටගරිස් කියන්නේ මොකද 5 කැටගරි 5 නෑ ඒක නෙමෙයි. අපි ඉන්ඩිවිජුවල් ගන්න බෑමද සල්ලි. ඔව්. ඒ කියන්නේ නෑ අවස්ථා අපි හරිය ඉන්ඩිවිජුවල් නෙමෙයි 10යි ඔබ අර සුවනි එක ස්පොන්සර්ෂිප් එක කරන් දෙනවා. සුවනි එකට තමයි ස්පොන්සර්ෂිප් එක කරන් දෙන්නේ. හරි. හරි. එතකොට එතන ඉවරයි. ඔව්. 40000. ඔව්. 40000. එතකොට දැන් ඒ කියන්නේ අපි සුවිනේකට අපි කවුරුන් හරි හරි සුවිනේකට 30000 එකක් අරන් දෙනවා. මගේ 10000යි 40000යි. ඔව්. එතන ඉවරයි. එතකොට අර ඔක්කොම ටික කවර වෙනවා. ඔව්. හා? ඔව්. ස්පොන්සර්ස් වලින් ඔක්කොම කාගෙන අතරම 10000 විතර පෙන්පෙන් කරන්න තියෙන්නේ. අපි 10,000 දෙන්න ඕනේ මොකද දෙන්න කාසි ගෑනේ එනවා කියලා දෙන්නේ ආවෙලා තමයි අපි පාන්නේ. ඒක තමයි 10,000 ගන්නේ. දැන් අපි නිකන් මේකේ වෝට් එකකට ඔන්ලයින් වෝට් එකකට කිව්වොත් මචං අනිවාර්යෙන් ඉවෙන්ට් එකට එනවාද නැද්ද කියලා කන්ෆර්ම් කරලා තමයි මචං වෝට් එක දාන්නේ. එතකොට එන්නේ නැති වුණ මචං වෝට් එක දාලා මේක කරන්න එපා කියලා කිව්වොත් මචං එන කන්ටියට ඒක අසාධාරණයි. එතකොට ඔය 40000 කියන රූම් එකක් තියෙනවා. ඔව්. ඒ රූම් එක තියෙන්නේ දෙන්නේ කොටද කොහොමද? මචං යන්න පුළුවන් ඔප්ෂන්ස් ඩබල් වල් ෆැමිලි එකක් කියනවා නම් ෆැමිලි එකකට ඩබල් යනවා ට්‍රිපල් යනවා ක්වාඩ්රුපල් යනවා. හරිද? ක්වාඩ්රුපල් එක මචං අපිට යන්න වෙන්නේ අනිවාර්ය ෆැමිලි එකට. හරි. කැමති නම් මචං තනියම එන මේ යාළුවෝ වෙනවා නම් මචං පොඩ අප ෂෙයාර් එකක් හරි ට්‍රිපල් ෂෙයාර් එකක් කරගන්න පුළුවන්. ෂේන එතන මචං 1 මිලියන් දෙන ස්පොන්සර් කරන කෙනාටයි 10000ක් විතර දීලා ආවත් එකම සැලකිල්ලනේ. එකම රූම් මටත් හම්බ වෙන රූම් එකම රූම් එක මචං අතන බෙනිෆිට්ස් ටික තමයි තියෙන්නේ. අපි තුම 1 මිලියන් දැම්මා කියලා. ඔව්. වෙන කවුරුත් 1 මිලියන් දාලා නැහැ. ඔව්. හරිද? ඒතර ඔබට ඔප්ෂන් එක මචං අපි ඔබකට රයිට් අප් එකක් දානවා. නෑ ඒක වැඩ නෑ නෑ ඒට අමතරව මචං ඔබට අර ෆෙසිලිටේෂන් එකේ අපිට මොනවා කතා කරන්න පුළුවන් අපිට පොල් දෙක පහක් පත්තු කරන්න පුළුවන්. ඒක නෑ මම හන්නේ වෙන බිස්නේ මම හන්නේ සැලකනට එන්නේ නෑ කාටවත්. වලිමේ දීපේ කාටත් එකයි මම 10000ක ටිකට් එකක් කරන් ආවත් මට ෆැමිලි එකත් එක්ක එන්න පුළුවන්. ඔව්. එහෙමනේ. ඔව්. ඒකනේ කන්සෙප්ට් එක මම 10000ක ටිකට් කරලා මට ෆැමිලි එකක් අපිට උදේ උමනා ඔනිය මේ 10,000 කියන එක මේ වෙන්න පුළුවන්. කවුරුද මේක මේකෙත් බැරි වුණා 30000 දෙන්න. ඒත් අපි මේ උඩ මේ විදිහටම සලකනවා. සලකලා මචං මේක කන්සෙප්ට් එක මම තියෙන්නේ මම මට අපි කට්ටියට අවශ්‍ය වුණා තියෙන්නේ මේ ඉවෙන්ට් එකට කොහොම හරි දැන් මෙතන අපි 60කට අපි දැම්මට 60 නේ මචං පුළුවන් නම් 100 ගෙන්න ගන්න.
හරිද? ඒ කියන්නේ දැන් මේ ටික අපිට sort out කරගන්න පුළුවන් නම් sponsorship එක මෙයා වුණොත් එතකොට මචං අපිට වෙලාව යොමු කරන්න තියෙන්නේ මචං අපේ එක ඉවෙන්ට් එකවල දාපු නැති නිසා මොළවල් හොයාගන්න එකයි. ඒක වෙන ටීචර්ස් ටික ගිහලා අපිට ෆයිනල්ස් කරගන්න එක ටීචර්ස් ලිස්ට් එක අරන් තියෙනවා. ටීචර්ස් අතේ අනිත් ඉන්නවා නැති කියලා ඔයාගේ මචං ඒක sort කරන්න එකයි. ඒතකොට අපිට ફોකස් එක අරක 50000 මචං ඉන්ඩිවිජුවල් ස්පොන්සර්. අපි අර දාලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක ඒක ඉන්ඩිවිජුවල්. ඒකම උඹ දෙනවා 50000 දෙනවා මේ මගේ ස්පොන්සර්ෂිප් එක කියන එක. හරිද?